හායි කොහොමද? අපි බලමු අද මම කොහෙද යන්නේ කියලා. දැන් අනේ මේ බස් ස්ටෑන්ඩ් එකට ආවා. අපි ගමනක් යනවා. බලමුද කොහෙද යන්නේ කියලා. දැන් ඉතින් ඔය එනකන් ඉන්නවා බස් එක. හොඳට ඊට පායලා ඇත්තටම හරි ෂෝක් එක. මෙච්චර කල් හිම තිබිලා මාර ඇඟට නිදහසක් දැනෙන්නේ. ඔන්න අපේ බස් එක එනවා. දැන් සමයක හින්දා ඉතින් මම එච්චර මේ බස් කාඩ් ගත්තේ නැහැ. දැන් මේ මට කලින් හෝල්ටේ අක්කා කෙනෙක් නැග්ගා. ඒ අක්කා මේ මට බස් කාඩ් එක දෙන්නම් කිව්වා. ඉතින් අපි බස් එක නැවැත්තුවා. මට කාඩ් එක දෙන්න ඕන හින්දා ඒ අක්කත් බැස්සා. ওই බහින්නේ එයා තමයි. මේ එයාගෙන් බස් කාඩ් එක අරගෙන මේ අපි දෙන්නම ඉතින් මේ ආපහු මෙතනින්ම නැග්ගා ඉතින්. මෙහෙම කාඩ් එක පංච් කරන්න තියෙන්නේ. සල්ලි ගෙවන්න ඒවා මේවා මොකුත් නැහැ ඉතින්. බස් එක එච්චර සෙනගක් නැහැ. මේ අවුලක් නැහැ ඉතින්. ලංකාවේ වගේ ඉතින් සින්දු දාගෙන එහෙම යන්නේ නැහැ ඉතින්. ඇත්තටම හරිම මේ නිදහස. අපි බස් එකෙන් ඉතින් ෂේප් එකේ බහැලා දැන් මේ පයින් යන්නේ මෙහි තියෙන මියුසියම් එකට. මම එකපාරක් ගිහින් තියෙනවා. මේ දෙවෙනි පාරේ යන්නේ මේ අපේ කැම්පස් එකේ අද ලෙක්චර් එකක් කියන්නේ නිකන් පොඩි විසිට් එකක් තියෙන අද කැම්පස් එකේ මේ ෆිනිෂ් ලැන්ග්වේජ් එක පොඩ්ඩක් උගන්වන්න ඕන හින්දා ඒ ලෙක්චර් එකට තමයි අද මියුසියම් එකේ මේ ටයිම් එක වෙන් කරලා තියෙන්නේ. අපි ඉතින් මේ බස් එකෙන් බහැලා චුට්ටක් දුරක් යන්න ඕනේ ඉතින් පයින්. ඔය තියෙන ඉතින් මේ මියුසියම් එක තමයි. මේ කියන්නේ අපේ වගේ ඉතින් මහා ලොකුවට බෝඩ් ගහලා මේ සෙනඟ පිරීලා ඉතින් එහෙම නෑ ඉතින්. මේ සාමාන්‍ය නෝමල් විදිහට මේ තියෙන්නේ ඉතින්. අපිම හොයාගෙන ගියොත් මිසක් ඉතින් නැහැ ඉතින්. කලින් ඇවිල්ලා තියෙන හින්දා තන දන්නවා. නැත්තම් ඉතින් මේ අලුතින් ආවන ඉතින් අමාරු. ටිකට්ස් අපිට මං හිතන්නේ අපේ ටීචර් ගත්තා. අපිට ওই පේපර් එකක් දුන්න. පේපර් එකක් කියන්නේ පොඩි ප්‍රශ්න වගේ කාලා තියෙන ක්ලාස් එකේ සාකච්ඡා කරන්න. ඒවට ඕනි තොරතුරු අපිට හොයන්න කියලා කිව්වා. ෆස්ට් ඉයර් එකේ ළමයිනුත් ඇවිල්ලා ඉඳේ එයා එතනට ගියා පොඩ්ඩක්. අපිට ඉතින් මේවා බලලා කියවලා ඒ දීලා තියෙන ප්‍රශ්න වලට උත්තර හොයාගන්න කිව්වා. මේ ඉතින් අපේ ක්ලාස් එකකින් තවත් ළමයි සෙට් එකක්. මේ යාලා ඉතින් ඔය කට්ටියක් ඉන්නේ එතන තමයි මේ එක බෝඩ් එකක් තියෙන කියව ඉන්න. ඉතින් ඇත්තටම කිව්වොත්